නේටෝව ඉතිහාසයේ බලවත්ම මිලිටරි සන්ධානය වගේම සමාජික රටවල් 31ක් සමග දැවැන්ත අයවැයක් දියුණු තාක්ෂණයක් සහ දහස් ගණනක් බටපිරිසක් යෙදවීමට ඔවුන්ට හැකියාව තියෙනවා. අනෙක් අතට රුසියාව දැවැන්ත න්‍යෂ්ටික අවිගබඩාවක් කියලා කිව්වොත් නිවැරදියි. දියුණු මිසයිල් පද්ධති සහ මහා පරිමාණ මිලිටරි මෙහෙයුම්වල දශක ගණනාවක අත්දැකීම් සහිත රුසියාව මිලිටරිමය වශයෙන් සුපිරි බලවතෙක්. ඉතින් නේටෝවට රුසියාව සමග යුද්ධයකට ගිහිල්ලා ඇත්තටම ජයග්‍රහණය කරන්න පුළුවන්ද? පිළිතුර ඔබ හිතන තරම් සරල නැහැ. නේටෝ රාජ්‍යයන් එක්ව සෑම වසරකම ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් ට්‍රිලියනයකට වඩා වියදම් කරනවා. ඉතින් එහි 3/2කට වඩා වැඩි කොටසක් ඇමරිකාව විසින් තමයි දරන්නේ. ඒක රුසියාවේ හමුදා අයවැයට සාපේක්ෂව ගොඩක් වැඩි. ඒ වගේම රුසියාව වාර්ෂිකව ඩොලර් බිලියන 100ක් පමණ වෙන් කරනවා. ඒ වගේම නේටෝවට යුද ටැංකි වැඩි ප්‍රහාරක ජෙට් යාන සහ වැඩි නැව් සංඛ්‍යාවක් වගේම වඩාත් නිර්වද්‍යතාවයෙන් මෙහෙවන මිසයිල් පවතිනවා. සාම්ප්‍රදායික බලවේග සම්බන්ධයෙන් ගත්තම නේටෝවට සෑම කාණ්ඩයකම පාහේ වාසියක් තිබෙනවා. හැබැයි ඉතින් යුද්ධය කියන්නේ සංඛ්‍යාවෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. එනම් භූගෝලයේ උපාය මාර්ගය සහ තාක්ෂණයත් ඒ තරම්ම වැදගත් වෙනවා. ඉතින් මෙහිදී රුසියාවට එක් විශාල වාසියක් තියෙනවා. ඒ තමයි රටේ ප්‍රමාණය. රුසියාව කාලකලාප 11ක් කරා විහිදී යන නිසා සැතපුම් දහස් ගණනක දේශීමාවකින් යුක්ත වෙනවා. ඒ නිසා රුසියාව ආක්‍රමණය කිරීම කුඩා යුරෝපීය රටක් ආක්‍රමණය කිරීමක් වගේ පහසු නැහැ. මේ දුර ප්‍රමාණය පමණක් ඕනෑම හමුදා මෙහෙයුමක් දුෂ්කර කරන්න සමත් වෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මනිය මේ දුෂ්කර ආකාරයකින් ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම රුසියාවට සංවිධානය වීම සහ නියමෝතේ ආපසු පහර දීමට හැකියාව තියෙනවා. ඊට අමතරව නේටෝවට කටුක කාලුගුණය තුල සැතපුම් 100,000 ගණනක් හරහා සටන් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් ඒක වඩාත්ම දියුණු හමුදාවන්ට පවා බියකරු සිහිනයක් වෙනවා. ඒ වගේම නේටෝවට නවීනතම ගුවන් බලය, ඩ්‍රෝන යාන, චන්ද්‍රිකා සහ ඉලෙක්ට්‍රොනික යුද හැකියාවන් තියෙනවා. නූතන බටහිර හමුදාවන්ට කිලෝමීටර් 100,000 ගණනක් දුරින් ඉලක්ක හඳුනා ගැනීමට, ලුහු බැඳීමට සහ පහර දීමට පුළුවන්. හැබැයි රුසියාව කිසිම මොහොතක පසුබට වෙන්නේ නැහැ. ඔවුන් සතුව S-400 සහ S-500 වගේ දියුණු ගුවන් යාන නාශක පද්ධති තිබෙන නිසා ඒවා ඔවුන්ගේ ඉලක්ක කරා ළඟාවීමට පෙර ගුවන් යාන සහ මිසයිල් වෙඩි තැබීමට හැකියාව තියෙනවා. ඒ වගේම නේටෝවේ ඉලෙක්ට්‍රොනික යුද්ධය සහ සංනිවේදනය මෙන්ම GPS කඩාකප්පල් කරලා නේටෝවට ඔවුන්ගේ ප්‍රහාර වඩා දුෂ්කර කරන්න පුළුවන්. ඉතින් නේටෝව සහ රුසියාව අතර ඕනෑම පූර්ණ පරිමාණ යුද්ධයක් විනාශකාරී වෙන එක නම් ස්ථිරයි. මොකද දෙපාර්ශ්වයටම න්‍යෂ්ටික අවි තිබෙනවා. රුසියාවේ න්‍යෂ්ටික මූලධර්මය එහි පැවැත්මට තර්ජනයක් කියලා හැඟෙනවා නම් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අවස්ථාව සලසනවා. ඒ වගේම නේටෝ රටවලට විශේෂයෙන් ඇමරිකාවට දැවැන්ත න්‍යෂ්ටික අවිගබඩා තියෙනවා. ඒ නිසා න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානම ඉතා වැඩියි. ඒකෙන් නේටෝවට සාම්ප්‍රදායික ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණත් පිරිවැය සිතාගත නොහැකි වෙන්න පුළුවන්. නගර විනාශ වීම, මිලියන ගණනක ජීවිත අහිමි වීම සහ ගෝලීය ආර්ථිකය මෙහි අතුරුඵලයක් ලෙස බිඳ වැටෙනවා. ඒ වගේම බොහෝ විශ්ලේෂකයන් තර්ක කරන්නේ කාලයත් සමග සාම්ප්‍රදායික යුද්ධයේදී රුසියාව තාක්ෂණිකව පමණක් පරාජය කරන්න පුළුවන් කියලා. නේටෝවේ ගුවන් හැකියාව, දියුණු සැපයුම් සහ අතිමහත් වෙඩිපළය රුසියානු හමුදා පසුපසට තල්ලු කරන්න පුළුවන්. නමුත් ජයග්‍රහණය පහසු වෙන්නේ නැහැ. මාස ගණනක්, සමහර විට අවුරුදු ගණනක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම මෙහි දෙපැත්තෙන්ම විශාල පාඩු සිදුවෙන එක ස්ථිරයි. ඒ වගේම සටන් කරන සෑම දිනකම න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක වීමේ අවදානම වැඩි වෙනවා. හැබැයි ඉතින් රුසියාව නිකම් බලාගෙන ඉන්න රාජ්‍යයක් නෙවෙයි. ඔවුන් සයිබර් ප්‍රහාර වගේ විවිධ උපක්‍රම භාවිතා කරනවා. නේටෝවට තමන්ගේ යටිතල පහසුකම්, බලශක්ති ජාල සහ සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට සිද්ධ වෙනවා. නූතන යුද්ධය කියන්නේ යුද ටැංකි සහ ගුවන් යාන වලින් විතරක් කරන සටනක් නෙවෙයි. එනම් මේකට හැක් කිරීම, බුද්ධි තොරතුරු සහ වැරදි තොරතුරු සැපයීම මගින් යුද පිටිය පාලනය කරනවා. ඉතින් රුසියාව මේ ආකාරයේ යුද්ධයකට දැනටමත් ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මේකදී දේශපාලනයත් ඉතා වැදගත් වෙනවා. නේටෝ කියන්නේ තමන්ගේ තනි රජයක් නැති දේශපාලන පීඩනයන් සහිත බොහෝ රටවල් සන්ධානයක්. ඉතින් නේටෝවට ජයග්‍රහණය කරන්න පුළුවන්ද? ඔව්, තාක්ෂණික වශයෙන් නාමිකව ජය ගන්න පුළුවන්. සාමාන්‍ය වචන වලින් කිව්වොත් නේටෝවට රුසියාව අභිබව යන්න පුළුවන්. විශේෂයෙන් අතිමහත් ගුවන් බලය, නිර්වද්‍ය ප්‍රහාර සහ උසස් තාක්ෂණයත් එක්ක මේ දේ කරන්න පුළුවන්. හැබැයි තනි රාජ්‍යයක් එක්ක රටවල් 31ක් ගැටෙන එක සාමාන්‍යයෙන් විහිළුවට කාරණයක් වගේ දෙයක්.
ඒ වගේම ඇමරිකාව නොමැතින නේටෝව රුසියාවත් එක්ක බලද්දී ඉතාමත් දුර්වල කණ්ඩායමක්. ඇමරිකාව රුසියාව සමඟ ගැටුමක් ඇති කර ගැනීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. ඉතින් මේ නිසාම නේටෝව ප්‍රහාරයකට වඩා එක වළක්වා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ නේටෝ සන්ධානයේ යුද්ධය කුපිත කිරීමට වඩා වැළැක්වීම සඳහා ඔවුන්ගේ ශක්තිය භාවිතා කරනවා. අවසාන වශයෙන් නේටෝවට කඩදාසි මත රුසියාව පරාජය කිරීමේ මිලිටරි හැකියාව තිබුණත් යථාර්ථය බෙහෙවින් සංකීර්ණයි. භූගෝලයේ උපාය මාර්ගය න්‍යෂ්ට කවි සයිබර් යුද්ධ සහ දේශපාලන සාධක ඕනෑම පූර්ණ පරිමාණ යුද්ධයක් අතිශයින් අවදානම් සහගත කරන්න සමත් වෙනවා. ඒ වගේම විශාල පිරිවැයකින් තොරව සැබෑ ජයග්‍රහණය කරන්න හැකියාවකුත් නැහැ. ඒ වගේම සුපිරි බලතුන් අතර ජයග්‍රහණය කියන්නේ වැඩිපුර යුද්ධ ටැංකිය හෝ ගුවන් යානා තියෙන කාටද කියන කාරණය මත තීරණය වෙන්නෙත් නැහැ. ඉතින් නේටෝව හැම මොහොතෙම බලන්නේ රුසියාව සමග ගැටුමකින් තොරව යුද්ධයක් වළක්වා ගැනීම. ඒ නිසාම විය යුතුයි නේටෝවේ මහලේකම්වරයා කිසිම මොහොතක යුක්‍රේනය වෙනුවෙන් රුසියාවත් එක්ක යුද්ධයකට යන්නේ නැහැ කියලා තීරණය කරපු කාරණය. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ මේ වගේ ලෝවටා යුද්ධමය තොරතුරු දැන ගැනීමට අපේ channel එකත් subscribe කරන්න.